හරි අපි අද කතා කරන්නේ 2022 සාමාන්‍ය පෙළ පේපරයට ආව භාග ගාන. ඉතින් ගානේ මුලින්ම අපිට කියනවා භාජනයකින් පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. මෙම භාජනයට ජලය මිලිලීටර් 700ක් එකතු කළ පසු භාජනයෙන් 4න් 3ක් පිරෙයි කියනවා. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට ලියා ගන්නම්. පහෙන් කීයක්ද දෙකක් තියෙනවා කියනවා පළතුරු විෂ. මෙන්න මේ පළතුරු විෂයකට 700යි මිලිලීටර් එකතු කරාට පස්සේ මෙන්න මේක 4න් 3ක් කියනවා. මන්න මේ විදිහට අඳ ගන්නම්. මේක කීයද? 4න් 3ක් කියනවා මේ වතුරයි අර පළතුරු විෂවලයි එකතුව. මෙන්න මේ විදිහට මම ඒක ඇඳ ගන්නවා. ඉතින් මම මේ පැත්තට දාගත්තොත් මේ පැත්තට මේ එන්නේ මොකද්ද? ඉතිරිය මේ තමයි ඉතිරිය. මේ තියෙන්නේ පළතුරු විෂයි මිලිලීටර් 700ක වතුරයි එකතු කරාම එන ගාන. ඉතින් ඊට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. ඉතින් අපි දන්නවා මෙතන 4න් 3ක් පිරීලා නම් කීයක් ඉතුරුයිද? මෙතන 4න් එකක් ඉතුරුයි. ඒක අපි ගන්නේ කොහමද? මුළු ප්‍රමාණය කියන්නේ 4න් 4යි. ඒකෙන් 4න් 3ක් අඩු කරාම අපි මෙතන ඉතිරිය ගන්නවා. කීයයි කියලාද? 4න් 1යි කියලා. ඉතින් මම ඒක මකා ගන්නම් මෙතන. ඒක මම දා ගන්නවා මෙන්න මෙතෙන්ට. මේ තියෙන්නේ අපේ ඉතිරිය විදිහට. ඉතින් අපිට ඊට පස්සේ මොකද කියන්නේ? පළවෙනි කොටසෙන් අපිට කියනවා එකතු කළ ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා. ඉතින් එකතු කර ප්‍රමාණය මෙන්න මේක 4න් 3ක් බවට පත් වෙන්නේ කොහොමද? මෙන්න මේ දෙක එකතු කරාම 4න් 3යිලු. ඉතින් මම ඒක ලියා ගන්නම් මෙහෙම 5න් 2යි එකතු කිරීම 700යි මිලිලීටර්. 700 මිලිලීටර් කියන්නේ මොකද්ද? ජලය. මම 700 මිලිලීටර් වෙනුවට දා ගන්නම් ජලය කියලා. මේ ජලය මේ දෙක එකතු කරාම කීයද කියන්නේ? 4න් 3යි කියනවා. ඉතින් අපිට අහන්නේ ජලය ප්‍රමාණය. ඉතින් අපි ඒක ගන්නේ කොහොමද? මෙන්න මේක මං ගෙනියනවා මේ පැත්තට. ඉතින් එතකොට ජලය සමාන වෙනවා කීයටද? මෙන්න මේ 4න් 3න් මෙන්න මේක එහා පැත්ත ගෙනියම අඩු කිරීමක් වෙනවා 5න් 2ක්. මෙන්න මේ විදිහට. ඉතින් අපි භාග ගැන කතා කරන සම්පූර්ණ වීඩියෝ එකෙන් කතා කරා අඩු කරන්නේ කොහොමද කියලා අපි ආයෙත් මතක් කරන්න. මුලින්ම මේ දෙන්නව සමාන කරගන්න ඕන. සමාන කරන්න නම් මම මේක 5න් ගුණ කරන්න වෙනවා. මේ පැත්ත 4න් ගුණ කරන්න වෙනවා. ඉතින් මට මේක විතරක් 5න් ගුණ කරන්න බෑ. මම උඩත් 5න් ගුණ කරගන්නවා. මෙතනත් උඩ 4න් ගුණ කරගන්නවා. එතකොට මට මේ පැත්තේ එනවා 20න් 15යි කියලා. මේ පැත්තේ එනවා මට 20න් කීයද? 8යි කියලා. ඉතින් 20න් 15න් 20න් 8ක් අඩු කරාම කීයද? 20න් මෙතන මට 15න් 8ක් අඩු කරලා ගන්න පුළුවන් කීයද? 20න් 7යි කියලා. මේ 20න් 7 වෙන්නේ මොකද්ද? මෙන්න මේ ජලය මෙන්න මේ ජලය ප්‍රමාණය. ඉතින් මට මෙන්න මේක සමානයි කියලා ගන්න පුළුවන් මොකේටද? ජලය මොකේට සමාන වෙන්නේ? 20න් 7ට. ඉතින් මේ 700 තියෙන යම් කිසි තැනකට අපිට 20න් 7 ආදේශ කරගන්න පුළුවන් වෙන්නයි මම මේ අපේ රුක් සටහන් ක්‍රමයේ මෙන්න මෙතන රුක් සටහනේ ඇඳගත්තේ මෙන්න මේ 20න් 7 කියන එක ජලයට. හරි දැන් ගානේ දෙවෙනි කොටස. ඒකෙදි අපිට මොකද්ද කියන්නේ? දැන් භාජනයේ ඇති පළතුරු පීම ප්‍රමාණයෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කර ගන්නාලාදී මෙන්න මේකෙන් 5න් 4ක් ගන්නවා කියනවා මොකේදද? සංග්‍රහ කටයුතු වලට. මම මෙහෙම ගහ ගන්නම් ඒක. මෙතන මොකද්ද මේ සංග්‍රහ කටයුතු වලට මෙන්න මේකෙන් කොච්චරක්ද ගන්නවා කියන්නේ 5න් 4ක ප්‍රමාණයක්. 5න් 4ක ප්‍රමාණයක් මෙතන සංග්‍රහ වලට ගන්නවා කියන්නේ සංග්‍රහ වලට ගත්තට පස්සේ ඉතිරියයි මෙතෙන්ට එන්නේ. සංග්‍රහ වලින් පස්සේ ඉතිරි උණු ප්‍රමාණය තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතන 5න් 4යි නම් අපි දන්නවා මෙතන කීයද? 5න් 1යි කියලා. මම ඒකත් ලියා ගන්නම් ගානේ ඉතිරි කොටසට යන්න කලින්. දැන් අපිට කියනවා මොකද්ද කියන්නේ? එම වෙන් කරගත් බීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා. ඉතින් අපි ඒක ගන්නෙ කොහොමද? මේක රුක් සටහනක් විදිහට මෙන්න මේ පැත්තටයි තියෙන්නේ. ඒ පැත්තට තියනවා නම් මොකද්ද? ಗುಣ කිරීම විදිහටයි ගන්නෙ. අපිට මෙතන අගේ අහන්නේ. ඒ කියන්නේ මේ ඉඩ දිගේ ಗುಣ කරා නම් හරි අපි එතකොට මොකද්ද? 4න් 3යි ඒක ಗುಣ කරන්න ඕන. සංග්‍රහ වලට තියෙන ගාන කීයද? 5න් 4යි. මෙන්න මේ දෙන්න ಗುಣ කරා නම් හරි අපි ඒක ಗುಣ කරමු මෙන්න මේ විදියට. මෙතන 4ට මෙතන 4 කැපෙනවා. 5න් 3යි කියලා එනවා. මේ මුළු ප්‍රමාණය මෙන්න මේ සංග්‍රහ කියන එක මුළු ප්‍රමාණයෙන් ගත්තොත් 5න් 3යි කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට ගන්නෙ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා.
භාග ගැන තියෙන සම්පූර්ණ වීඩියෝ එකෙන් මේ රුක් සටහන් ක්‍රමය පැටලෙන්නේ නැතුව භාග ගාන කොට දාගන්න ක්‍රමය ගැන කතා කරද්දි. හරි දැන් අපි මේක තමයි දෙවැනි කොටසට උත්තරය වෙන්නේ කීයද? 5න් 3යි කියන එක. ඉතින් අපි ඊළඟ කොටසට දැන් යම් මෙහෙමම වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. මෙන්න මේ වෙන් කරගත්තු ප්‍රමාණය වීදුරු 6කට දානවා කියනවා. ඉතින් අන්න ඒක මිලිලීටර් වලින් හොයන්න කියනවා. අපි මෙන්න මේ වගේ එකක් දෙනකොට අපි මොකද්ද බලන්නේ? මිලිලීටර් වලින් යම් කිසි තැනක දීලා තියෙනවද? අපි අන්න එතෙන්ට ගිහිල්ලා අන්න ඒකෙන් තමයි හොයාගන්න ඕනේ. අපිට මිලිලීටර් සම්බන්ධව තිබුණේ මෙන්න මෙතනදි විතරයි. අන්න ඒකෙන් අපිට හොයාගන්න පුළුවන්. මෙතන 700 කියන එක ගත්ත හැකි මොකද්ද 700 සමාන වෙනවා මෙන්න මේ 20න් 7 කියන මේ මුළු භාජනයෙන් 20න් 7ක ප්‍රමාණයට. ඉතින් 20න් 7ක ප්‍රමාණයක් 700යි කියනවා. ඉතින් අපි 20න් 20ක ප්‍රමාණය හෙව්වොත් මොකද්ද භාජනයේ මුළු ප්‍රමාණය එන්නේ. ඉතින් අපි ඒක ගන්න කොහොමද 20න් 7ක් 700යි නම් 20න් 20ම ගන්න මම ලේසි ක්‍රමයක් කියලා දුන්නා. කොහොමද කරන්නේ? මෙතන 700 මම ගුණ කරනවා මේ දෙන්නව අනිත් පැත්ත හරවලා. ඉතින් 700 ගුණ කරනවා 20 බෙදීම 7න්. ඉතින් මට මේක සුළු කරගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ 7ට මේ 7 කැපිලා මෙන්න මෙතන 100යි 100 ඒවා 20ක් කියන්නේ කීයද? 2000යි කියලා. මේ 2000යි මිලිලීටර් 2000යි මිලිලීටර් වෙන්නේ මොකද්ද? භාජනයේ මුළු ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මෙතන මුළු ප්‍රමාණය තමයි 2000යි මිලිලීටර් වෙන්නේ. වෙන් කරගත්තේ කොච්චරද? 5න් 3ක ප්‍රමාණයක්. ඉතින් 2000න් 5න් 3ක් ගත්තා නම් අපිට වෙන් කරගත්ත ප්‍රමාණය එනවා. කොහොමද ඒක ගන්නෙ මං? 2000න් අල් නයන්නක් කියවෙන. ඒ කියන්නේ ಗುಣ කිරීම 2000න් 5න් 3ක ප්‍රමාණයක්. ඉතින් මට මේක සුළු කරන්න පුළුවන් කොහොමද? මෙතන 5 ඒවා 1යි 2000ට 5 ඒවා කීයද? මම මේ 20 කපන්න 4යි. මෙතන බිංදු 2 එහෙම දාගත්තා 400යි. 400 ඒවා 3ක් කීයද? 1200යි. මේ 1200 කරන්නේ මොකද්ද? මෙන්න මේ වෙන් කරගත්තු කොටස. මෙන්න මේ 1200 වෙන්නේ මොකද්ද? 5න් 3ක මේ වෙන් කරගත්ත කොටසයි 1200. ඉතින් මෙන්න මේක කොටස් 6කට බෙදනවා කියනවා. ඉතින් මේක මම 6කට බෙදාගත්තා නම් හරි එක කොටසකට එන ගාන හොයාගන්න 1200 6ට බෙදුවම 200යි මිලිලීටර් කියලා එනවා. මෙන්න මේ වෙන් කරගත්ත කොටස කීයද? මිලිලීටර 200ක් කියලා තමයි එන්නේ. මේ ගානේ තුන්වෙනි කොටස අපි මේ වෙද්දි ලකුණු 7ක් ලබාගෙන අවසන්. දැන් අපි යන්නේ ගානේ අවසාන කොටසට. දැන් අපිට අවසාන කොටස මොකක්ද කියන්නේ? දැන් වාජනයේ ඉතිරිව පවතින පළතුරු ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න කියනවා. අපි ඉතිරිය ගත්තා මෙතන මේ තියෙන දැන් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය කීයද? 5න් 1ක ප්‍රමාණයක් ඉතිරිලා තියෙන මෙන්න මේකෙන් 5න් 1ක ප්‍රමාණයක් අපිට තොර ඉතිරිය හොයාගන්න පුළුවන් කොහමද? ඉතිරිය දැන් යන්න දාගන්න මම දැන් ඉතිරිය කීයද වෙන්නේ? මෙන්න මේක මෙහෙම ಗುಣ කිරීමක් තියෙන්නේ. එතකොට 4න් 3 ගුණ කිරීම 5න් 1 කියලා ගන්නවා. ඉතින් මට මේක සුළු කරාම එනවා 4 වරක් 5 20යි 3 වරක් 1 3යි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ 20න් 3ක ප්‍රමාණයක්. 20න් 3ක ප්‍රමාණයක් අපි දන්නවා 20න් 20ම කීයද තිබ්බේ අපිට? මෙන්න මෙතන තියෙනවා 2000යි මිලිලීටර් කියලා. 20න් 20 වෙන්නේ 2000යි මිලිලීටර්. මෙන්න මේකෙන් 20න් 3ක් කීයද කියලා තමයි අහන්නේ. මෙන්න මේ විදිහට මට සුළු කරගන්න පුළුවන්. මේක 20න් 3ෙන් ගුණ කරා නම් හරි මේ 20ට මත මෙතන 20 කප ගන්න පුළුවන්. එතකොට මෙතන 100යි. මෙතන ගුණ කිරීම 3 වෙනවා. අන්න 300යි මිලිලීටර වෙනවා. මේ 300යි මිලිලීටර කියන්නේ මොකද්ද? මේ දැන් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය කීයද? 300යි මිලිලීටර. අන්න මේ කොටසත් අපි හදාගත්තා නම් අපිට ගානේ ලකුණු 10ම ලේසියෙන් ගන්න පුළුවන්. අපි ඊළඟ විභාග පේපරේ හම් වෙනකල් මෙතනින් සමුගමු. අපේ channel එකට අලුත් නම් subscribe කරන්න, වීඩියෝ එක සුපිරි නම් like එකක් දාන්න. ඒ වගේම පාඩම සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එක බලලා අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න අමතක කරන්නත් එපා.